හරි පුතා. අපි දැන් කතා කරානේ චතුරස්‍රයක බාහිර කෝණවල අංශක 360යි කියලානේ. චතුරස්‍රයක බාහිර කෝණවල අංශක 360යි කියන එක මම මෙන්න මේ වගේ ක්‍රමයකින් පොඩ්ඩක් ආපහු සනාථ කරගන්න හදන්නේ, ඔප්පු කරගන්න හදන්නේ. අපි අර ප්‍රමේයයෙන් කියපු කතන්දරේ ඔව් චතුරස්‍රයක බාහිර කෝණවල එකතු අංශක 360ම තමයි කියන එක තහවුරු කරගන්නයි මේ හදන්නේ. රයිට්. මේ බලන්න පුතා. මම ගන්නම් චතුරස්‍රයක් පුතා. රයිට්. මම මෙයාට කියන්නම් පුතේ ABCD චතුරස්‍රය කියලා. මම මෙයාගේ බාහිර කෝණ ටිකක් ගන්නම් පුතා. මම මේ පාදේ මෙහෙට දික් කරන්නම්. මෙයාව මේ පැත්තට දික් කරන්නම්. මෙයාව මේ පැත්තට දික් කරන්නම්. මේ පාදේ මෙහෙට දික් කරන්නම්. එතකොට ඔබට පේනවනේ පුතා මෙතන ඉන්නවා අභ්‍යන්තර කෝණයක්. මම බාහිර කෝණ ටික ගන්නම්කෝ. රයිට්. මෙතන බාහිර කෝණය A, මෙතන බාහිර කෝණය B, මෙතන බාහිරය C, මෙතන බාහිරය D. ඒකම මම ඒ ශීර්ෂවලදී අභ්‍යන්තර කෝණ ටික ගන්නම් පුතා. මෙයාට P කියන්නම්, මෙයාට Q කියන්නම්, R කියන්නම්, S කියන්නම්. ඔයාලා ඉගෙන ගන්නනේ පුතා චුට්ටකට කලින්, ඒ කියන්නේ මේ පාඩමේ ආරම්භයේදී සහ ඊට පෙර පන්තිවලදී සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ අංශක 180යි කියලානේ. ඒ කියන්නේ ඔයා ඉගෙන ගත්ත පුතා මෙන්න මෙහෙම තියෙන රයිට් සරල රේඛාවක් මත මෙන්න මේ වගේ කෝණ සෙට් එකක් තිබ්බොත් ඔය සෙට් එකේම එකතුව අංශක 180යි කියලා ඔයා ඉගෙන ගත්තානේ. ඇයි ඔබ දන්නා මේක සරල කෝණයක් නේ. සරල කෝණයක් නම් ඒක මත පිහිටින ඔක්කොම කෝණ එකතුවක් අනිවාර්යෙන් 180ක් වෙන්න බෑ පුතා. එහෙනම් ඔබට පේනවද පුතා මෙන්න මේ කෝණ දෙක ඉන්නේ සරල රේඛාවක් මත නේද? එහෙනම් ඒ දෙන්නගේ එකතුව කීයක් වෙන්න ඕනද? 180යි. කොහොමද පුතා මේ දෙන්නගේ එකතුවත් 180ක් වෙන්න ඕන නේද සරල කෝණයක් හින්දා. බලන්න මේ දෙන්න ගැනත් ඔයාට ඒ කතාවම කියන්න පුළුවන්ද කියලා. C ධන R 180යි. බලන්න එහෙනම් ඔයා මේ දෙන්නවත් අනිවාර්යෙන් කියයි B ධන S කියන එකත් 180යි කියලා. හේතුව ඒ ඉන්නේ පුතේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණනේ. එහෙනම් පුතා මේ බලන්නකෝ. මට ලියන්න පුළුවන් නේද? A ධන P එකතු කිරීම B ධන Q එකතු කිරීම C ධන R එකතු කිරීම D ධන S කියලා. දැන් මෙයත් 180යි 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 නේ. පුතා එහෙනම් 180 ඒවා හතරක් නේද ඔය ඉන්නේ. මරුනේ. ඒ කියන්නේ ඔයා 180 හතරෙන් ගුණ කරත් කමක් නැහැ. දැන් පුතා මේ බලන්නකෝ. මම මේකේ හදන්නේ බාහිර කෝණ සෙට් එක ගැන දාලා අදහසක් ගන්නනේ. රයිට්. බාහිර කෝණ සෙට් එක ගැන අදහසක් ගන්නනේ පුතා. මේ බලන්නකෝ. මෙයයි මට ඕන A B C D කියන කෝණ සෙට් එක එකතු තමයි ගන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ වරහන් වලින් A ධන B ධන C ධන D කියන සෙට් එක එක ළඟට ගලවලා ගන්නවා. රයිට්. ඒතර බලන්න පුතා. A ධන B ධන C ධන D වරහන්නේ තියෙන එකතු කිරීම එක්ක නේ වරහන අයින් කරලා ලිව්වා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම අයින් කරගෙන මම මේ A ධන B ධන C ධන D කියන සෙට් එක එක ළඟට ගත්තා. ඊට පස්සේ මම වෙනම ලියන්නම් P ධන Q ධන R ධන S කියන සෙට් එක. P ධන Q ධන R ධන S කියන සෙට් එක ලියන්න. පුතා මෙතන 180 හතරක් නෙන්නේ. ඒ කියන්නේ හතර වරක් බිඳුවයි හතර වරක් අට 32න් දෙක දැම්ම 3ක් ඉතුරුයි. හතරක් එක 4යි 3යි 7යි කියලා අංශක 720 මෙතන ඉන්නේ නේද? රයිට්. හැබැයි පුතා අපි දන්නවා මෙන්න මේ P ධන Q ධන R ධන S කියන චුට්ටක් බලන්න. P Q R S කියන්නේ මෙන්න මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ සෙට් එකේ එකතුව නේද මේ? අභ්‍යන්තර කෝණ සෙට් එක නේද මේ එකතු කරලා තියෙන්නේ. ඔයා දන්නවනේ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව කීයද? අංශක 360යි. එහෙනම් පුතා මම කියන්නම් මෙන්න මෙහෙම. රයිට්. චතුරස්‍රයක රයිට් අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360 නිසා රයිට්. ඔයාට කියන්න පුළුවන් නේද P ධන Q ධන R ධන S වලගේ කීයද? 360. P ධන Q ධන R ධන S සමානයි 360යි. රයිට්. අංශක 360යි. අනේ දැන් පුතා මේ බලන්නකො. මම මෙතන උඩට ගේන්නම් ඈ. මෙතන උඩට ගේන්න. දැන් ඉන්නවා A ධන B ධන C ධන D ඉන්නවා. නේ? මේ හතර දෙනා වෙනුවට මට බැරිද දැන් අංශක 360 දාන්න? පුළුවන්. එන එකතු කිරීම 360 සමානයි 720. අනේ පුතේ මේ A ධන B ධන C ධන D ඔහොම හිටපුවාවි. මේ 360 මෙහෙට ගියාම ඍණ 360ක් වෙනවා නේද? එහෙනම් පුතේ 720න් 360ක් අඩු කරගන්නකො යා. එතකොට ඔබට පේනවද 720න් 360ක් අඩු වුණාම කීයක් දෙන්නේ? 360යි. එහෙනම් ඔන්න
A ධන B ධන C ධන D වල අග එනවා අපිට අංශක 360. එහෙනම් අන්න අර අපි කලින් කියපු කතන්දරය මොකද්ද කලින් කියපු කතන්දරේ? චතුරස්‍රයක බාහිර කෝණ වල එකතු අංශක 360ක් බව පැහැදිලි වෙනව නේද? එහෙනම් යා